පියනනහසගේ කරුණාවෙන් පෙරණු ආශිර්වාදම දවසක් මගේ සහෝදර සහෝදරයෝ හැමෝටම. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේ ඔබවත් මාවත් ශක්තිමත් කරන පිණිස අනර්ග වචනයක් උන්වහන්සේ අපිට මතක් කර දෙන්නට යන අද දවසේ. අද දවසේ අපි වෙනස් කාරණාවක් අපි බලන්නට යන පාවුලතුමා තිමෝතිට ලියපු ලිපියක් ගැන, තිමෝතිගේ පරිස්සමට ලියපු ලිපියක් ගැන අපි අද දවසේ බලන්නට යනවා. අපි බලමු 2 තිමෝති 3 වන පරිච්ඡේදයේ 10 වන පදයේ සිට. නමුත් නුඹ මාගේ ඉගැන්වීමද හැසිරීමද අභිප්‍රායද ඇදහිල්ලද ඉවසිලිවන්තකමද ප්‍රේමයද ක්ෂාන්තියද අන්තිෝකියේදීත් ඉකෝනියේදීත් ලෝස්ත්‍රාවේදීත් මට සිදු වුණා වූ මට පැමුණුන ප්‍රීඩාද දුක් විඳීම්ද බලාගත්තේය. එයාකාර ප්‍රීඩා වින්දෙමි. ඒ සියල්ලද ස්වාමින් වහන්සේ මා මිදුස්සේක. මගේ සහෝදරයා සහෝදරි පාවුලතුමා මේ ලිපිය ලියන වෙලාවෙත් ඔහු ඉන්නේ සිරගෙදර. ඔහු සිරගත වෙලා ඉන්න ගමන් තමන්ගේ එකම විශ්වාසවන්ත තරුණ සේවකයා මේ තිමෝතිට ඔහු ශක්තිමත් කරන පිණිස ඔහු මේ කාරණාවල් නැවත මතක් කරමින් ඔහුගේ පරිස්සමට මේ වචන ඔහු ලියලා එවනවා. පාවුලතුමා මතක් කරනවා ඒ නගරවල ඔහුට සිදු වුණා ප්‍රශ්න. පාවුලතුමාව ගල් ගසලා මරන්න කුමන්ත්‍රණය කරනවා. ඒ නගරවලින් ඔහුව පිටතට ඇදලා දමනවා. බොහෝ ප්‍රීඩාවන්ට ලක් වෙලා මේ සිරගෙදරට වෙලා ඉදිත් පාවුලතුමා තිමෝතිට මේ ලිපිය ලියනවා. ඊට පස්සේ 12 වෙනි පදේ එසේය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල භක්තිවන්ත ලෙස ජීවත් වෙන්න කැමැති සියල්ලෝම ප්‍රීඩා විඳින්නෝය. මොකද්ද මේ වචනේ කියන්නේ? භක්තිවන්ත ලෙස ජීවත් වෙන්න. අද දවසේ කල්පනා කරලා බලන්න ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ කෙසේද සිටින්නේ? ඔබ දෙවියන් වහන්සේට ඔබේ හදවත උන්වහන්සේ ඉදිරියේ තබලද, ඔබේ ජීවිතය තබලද, ඔබ භක්තිවන්ත ලෙසද උන්වහන්සේ ඉදිරියේ සිටින්නේ? උන්වහන්සේගේ ආඥාවන් සම්පූර්ණ කරමින් ඒ ප්‍රේමයේ ජීවිතයක් ඇතුවද ඔබ හැසිරෙන්නේ? පියාණන් වහන්සේගේ කැමැත්තට ඔබ ප්‍රේම කරමින් ඔබ ඒ දේවල් ඉෂ්ට කරනවද? දෙවියන් වහන්සේත් ඔබත් අතර සම්බන්ධතාවය මොන වගේද? දෙවියන් වහන්සේ කිව්වේ මගේ සහෝදරය සහෝදරිය උඹලා වහලුන් නෙවෙයි මගේ මිත්‍රයන් කියලා. අපි උන්වහන්සේ කිව්ව වචන අපි මෙනෙහි කරලා බලන්නට ඕනේ. උන්වහන්සේ ඔබට මට පුදුම ලෙස ආදරය කරනවා. පාවුලතුමා මෙතනදී තිමෝතිට මතක් කරලා දෙනවා දෙවියන් වහන්සේ තුල විශ්වාසවන්තව ඒ ඇදහිල්ලෙන් ශක්තිමත්වය ඒ උන්වහන්සේට බය ඇතුව ඒ සම්බන්ධතාවය ඇතුව ශක්තිමත් භක්තිවන්ත ලෙස ජීවත් වෙන්න කැමති සියල්ලෝම ප්‍රීඩා විඳින්න ඕය. ඔබ දෙවියන් වහන්සේත් එක්ක යනවා, ඔබ අවංකව හරි දේ කරනවා, ඔබ සුභාරංචිය මනුෂ්‍යයන්ට ප්‍රකාශ කරනවා. නමුත් ඔබ ප්‍රීඩා වෙද්දී දුර්වල වෙන්නට යන්න එපා, කනසලු වෙන්නට යන්න එපා. දෙවියන් වහන්සේ වචනේම තව තැනක කියනවා ධර්මිෂ්ඨකම නිසා ප්‍රීඩා විඳින තැනැත්තේ ආශිර්වාද ලද්දේ කියලා. ඊට පස්සේ 13 වෙනි පදේ කියන්නේ නමුත් නපුරු මිනිසයොත් රැවටිලිකාරයොත් රැවටෙමින්ද වඩා නරක වන්නෝය. තිමෝතිට මතක් කරනවා නපුරු මිනිසයන් ඉන්නවා, ලෝකයේ මිනිසයන් ඉන්නවා, ප්‍රවේශම් ඔවුන් රවට්ටමින් සහ රැවටෙමින් වඩා නරක වෙමින් ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ පදවල කියන්නේ එහෙත් නුඹ ඉගෙන ගත්තා වූ නුඹට සහතික වූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙන ගත්තයිද කියාත් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරනු කොටගෙන ගැලවීම පිණිස නුඹ නැනවත් කරන්නට පුළුවන් වූ ශුද්ධ ලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගෙන සිටින බවක් දැන ඒවාෙහි පිහිටා සිටින්න. මේ සහෝදරයා සහෝදරි එදා පාවුලතුමා තිමෝතිට කිව්ව මේ වචන අද දවසේ දේව වචනේ දෙවියන් වහන්සේ අපිට කතා කරන අපි දෙවියන් වහන්සේ තුළ ජීවත් වෙද්දී අපිට ප්‍රීඩාවන් එනවා, පරීක්ෂාවන් එනවා. අපි ප්‍රවේශම් වන්නට ඕනේ. නපුරු මිනිසයන් ඉන්නවා, රැවටිලිකාර මිනිසයන් ඉන්නවා. ඊටත් වඩා යක්ෂයා ගොරමන සිංහෙක් මෙන් ඔබම ඔබ ඇවිදිමින් අපේ ජීවිත විනාශ කරන්නට බලාගෙන ඉන්නම දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් පිටට අපේ ජීවිත අරගෙන යන්න ඔහු නිතර වෙසෙනවා. විශේෂයෙන්ම
තරුණියන්ම දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඉවතට ගන්න. යක්ෂයා බොහෝ ලෙස වෙහෙසෙනවා. බොහෝ තෘෂ්ණාවන් දුර්වලකම් ඔවුන්ගේ ජීවිතවල තබමින් ඒවා ඇල්මක් හැටියට තබමින් ඔහු විනාශ කරන්නට සූදානම් වෙනවා. විශේෂයෙන්ම තරුණියන්ට මේ කියන්නේ ඔබ දෙවියන් වහන්සේව තදින් අල්ලගන්නට, උන්වහන්සේව ඔබ තදින් අල්ලගෙන නිතර උන්වහන්සේ සමග ඔබ කතා කරන්න, නිතර උන්වහන්සේ සමග යාක්ෂාවෙන් ඔබේ ජීවිතය බාර කරමින්, ඔබේ දවස්, ඔබේ වැඩ, ඔබේ මනසවල් සිතුවිලි බාර කරමින් ඔබ නිතර ශක්තිමත්ව සිටින්න. නිතර අවදිව සිහියෙන් සිටින්න. ඒ වගේම රැවටිලිකාර දේව වචනය, ඒ බොරු දේව වචනය උගන්වන බොහෝ මිනිසුන් සිටිනවා. එනිසා ඔබේ අයගෙන් පරිස්සම් වන්නට ඕනේ. ඔබ YouTube එකේ තියෙන හැම කෙනාගේම දේශනාවල් අසන්නට ගියොත් ඔබේ මනස වියවුල් වෙන්නට යනවා. ඔබේ දාසයාගේ, ඔබේ එඬේරගේ වචනය පමණක්, ඔබේ නායකයන්ගේ වචනය පමණක් ඔබ අසන්නට පුරුදු වෙන්න. ඒ වගේම ඔබේ නායකයාගේ, ඔබේ දේව ගැතිවරයාගේ වචනය වුණත් ඔබ හොඳින් එය දේව වචනයත් සමග සසඳලා බලලා ඔබ ඒ තුළින් එන්නා වූ හරි දේ පමණක් ඔබේ මනසට අරගෙන ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ පුද්ගලිකව ඔබත් බයිබලයත් දෙවියන් වහන්සේත් සමග ඔබ තනි වෙලා ඔබ තනිව ඉගෙන ගන්න. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ තිබෙනා වූ දේවල් ඔබ හරිව දැනගත්තට පසුව ඔබව රවටන්න යක්ෂයාටවත් මනුෂ්‍යයාටවත් බැරි වන්නට යනවා. ඔබේ ආත්මය විනාශ කරන්න කිසිම කෙනෙක්ට බැරි වෙන්නට යනවා. ඒ නිසා පරිස්සම් වන්න. දෙවියන් වහන්සේ සමග නිතර යාඥාවෙන් ආත්මයන් වහන්සේ සමග කරන කොටගෙන ඒ ආත්මයන් වහන්සේ සමග ඔබ සම්බන්ධ වෙන්න, උන්වහන්සේගේ බලයෙන් පිරෙන්න, තවත් දුර්වල මනුෂ්‍යයන් ඔබ ශක්තිමත් කරන්නට ඕනේ. හොඳයි, අපි යාඥා කරමු. ප්‍රේමවන්ත දිව්‍ය පියාණනි, ස්තුතියි මේ වචනය නිසා. ස්වාමිනේ, ලෝකේ මේ වෙද්දී බොහෝ බොරු ගුරුවරු, රැවටිලිකාර මනුෂ්‍යයන්, ඒ වගේම යක්ෂයාගේ උපායන් බොහෝ ලෙස ස්වාමිනී ඔබ වහන්සේගෙත් මගෙත් සම්බන්ධතාවය නැති කරන පිණිස ස්වාමිනී බොහෝ පීඩාවන්, බාධාවන්, නමුත් ස්වාමිනී කොයිම වෙලාවකවත් ස්වාමිනී ඔබ වහන්සේ කෙරෙහි තිබෙන අපේ ඇදහිල්ල ස්වාමිනී නැතිව නොයන පිණිස අපි ඔබ වහන්සේව තදින් අල්ලගන්නවා. ස්වාමිනී ඔබ වහන්සේද අපිව අත් නොහරින බව ස්වාමිනී අපි විශ්වාස කරනවා. ස්වාමිනී මේ ගමන යන්න ශුද්ධාත්මෙනි ඔබ වහන්සේ තවත් මඟ පෙන්වමින් අපි සමග සිටිය මැනව. අපි වචනය කියවන විට ස්වාමිනී එහි රහස් තැන්, ගැඹුරු තැන් අපිට ඉගැන්වූ මැනව. නාසරේ යේසුස් වහන්සේගේ අතිශුද්ධ නාමයෙන් ආමෙන්.